මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතායි. එහිදී විසිර ගිය ආධුනික නාවිකයින් අතරට නිත්‍ය බදවා ගැනීම යටතේ සාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අනුයුක්තව නිත්‍ය ආධුනික නවියන් 609 දෙනෙකුද පුනෑව නාවික ශික්ෂා ආයතනයේ බටෙන් 280 දෙනෙකුද අයත්. ඊට අමතරව ස්වේච්ඡා බඳවා ගැනීම යටතේ කරේනගරෙහි ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම් ආයතනය හා කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය යටතේ පුහුණුව ලැබූ ආධුනික නැවියන් 181 දෙනෙකුද මෙහිදී විසිර ගියා. මෙම ආධුනික නැවියන්ට මාස 6ක මූලික පුහුණුවක් ලබා දී ඇති අතර එහිදී විවිධ අංශ 13ක් යටතේ මූලික න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුමක්ද ලබා දී තිබෙනවා. ඊට අමතරව නාවික හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්ෂකවරුන්ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.